මේ දවස්වල උදේ වරුව හොඳට ඉර පායලා තියෙනවා. හවස් වෙනකොට නම් පොඩි වැහි පොදයක් යනවා. ඉතින් පටන් ගත්ත වැඩේ නවත්තන්නත් බෑනේ. ඒක නිසා තියෙන කාල ගුණයෙන් ඒ තරම් බාධාවක් නැති නිසා ඔන්න අදත් අපි වැඩේ පටන් ගත්තා. ඔක්කොටම කලින් කැම ටික ලෑස්ති කරගන්න එපැයි. එහෙට මෙහෙට යන්න තියෙන නිසා ඔන්න සුද්ධ මාළු වලට කිරිමිටක් දාලා කරවිල තෙම්පාදු කරනවා කියලා හිතුවට අන්තිමට කරවිල වලටත් ඉතින් කිරිමිටක් දාලා කැරට්, නිවිති, තෙඹු ඔය කියන ඔක්කොම ටික එකට දාලා මැල්ලුමකුත් හදාගත්තා. මොකද කොළ මැල්ලුම් කනවා හොරයිනේ අපේ කට්ටිය. ඒක නිසා නිවිති තිබ්බා. නිවිති කඩලා කැරට් එක දාලා තෙඹු ටිකකුත් දාගත්තා. තෙඹු වැඩි දාගත්තේ නෑ. මොකද පොඩි ළමයින්ට තෙඹු වැඩි ඕනේ නැති නිසා. ඒත් මට සීනි ප්‍රශ්නයක් තියෙන නිසා ඔන්න මම තෙඹු චුට්ටකුත් මේකට එකතු කරගත්තා. ඉතින් ඔන්න කැම ටික ලෑස්ති. කරවිල කිරිමිටක් දාලා සුද්ධ මාළු කිරට හදලා කැරට්, නිවිති, තෙඹු ඔය ඔක්කොම එකට දාලා සම්බෝලෙකුත් හදාගත්තා. ඉතින් ඕකට සම්බෝලයක් කියන්නද මැල්ලුමක් කියන්නද දන්නේ නැහැ. ඉතින් කොහොම හරි ಗುಣ කෑමක්. ඔන්න දැන් කෑම ටික ලෑස්ති. දැන් තියෙන්නේ බාසුන් නෑලා ආවහම ගේන්න උමනා කරන බඩු ටික ගේන්න එයාලත් එක්ක යන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙවල් කිට්ටුවම තියෙන හાર્ඩ්වෙයාර් එක. ඉතින් එතනට ගිහිල්ලා අවශ්‍ය කරන වැලි, සිමෙන්ති, ගල් ඔක්කොම ඔන්න ඕඩර් කරලා ඒ ටිකත් අරගෙන ඒ බඩු ටික ලොරියට පටවනකල් මෙහෙම දෙයක් තියෙනවා. අපි කතා වුණේ මුලින්ම තාප්පයක් ගහන්න ඕනේ කියලා. ඒ වුණාට අපේ තියෙන ලයිට් කණුවේ එළිය සම්පූර්ණයෙන්ම අඳුරු වෙනවා තාප්පයක් ගැහුවොත්. ඒ කියන්නේ අපේ ඉඩමේ ඇතුළට එළිය එන්නේ අඳුරු වෙනවා. ඉතින් ඒක ටිකක් ආරක්ෂාවට හොඳ මදි නිසා පස්සේ කල්පනා කරා අපි දැලක් දැම්මොත් හොඳයි කියලා. ඉතින් ඒකට උවමනා කරන යකඩ බට ටිකත් ඔන්න බාසුන් නෑලා එක්කම ගිහිල්ලා අරගත්තා. කියන්න කනගාටුදායක සිදුවීමක් තියෙනවා. මාත් එක්ක මේ බඩු ගේන්න ගියේ අපේ බාසුන් නෑගෙම මල්ලි කෙනෙක්. ඉතින් මේ වෙනකොට එයා ඇක්සිඩන්ට් එකක් වෙලා නැති වෙලා තියෙනවා. අද රෑ තමයි එයාගේ බොඩි එක අරගෙන එන්නේ. ඉතින් බොහොම කනගාටුවෙන් මේ වෙනකොට මම මතක් කරනවා මේ වීඩියෝ එක එළියට එනකොට අපේ ත්‍රිවිල් මල්ලි මේ වෙනකොට නැති වෙලා තියෙන නිසා. ඉතින් ඔන්න බඩු ටික ගෙනාවා. මෙන්න මේ ගෝලයා නම් පුදුම කරදරයක්. හරියම ඇඬියාවක් එක තමයි වැඩ කරන්නේ. බාසුන් මේ ඉන්නේ බාසුන් නෑ. එයා තමයි මේ වැඩේ බාරගත්තේ. එයාගේ ගෝලියෝ තමයි මේ ඉන්නේ. ඉතින් බඩු බාන්නයි වැඩ කරන්නයි දෙකක් බෑ කී ඔන්න එයා කෙන්දිරි ගගා එයාගේ වැඩේ පටන් ගත්තා. මෙහෙම දෙයක් තියෙනවා කියන්න. ඔයාලත් වැඩක් බාර දෙනකොට බාසුන් නෑ කෙනෙකුට තමන් දන්න අඳුරන අයට නම් බාර දෙන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ හිතවත්කමක් නැති වෙනවා. කරන වැඩෙත් පිළිවෙලකට කෙරෙන්නේ නැතුව යනවා. මොකද අපිට මේ මිනිස්සුන්ගේ හිත රිදෙන්න දෙයක් කියන්න හිතෙන්නේ නැහනේ. ඒක නිසා අපි දන්න අඳුරන අය වුණාම මේ වැඩ කරගන්න ගොඩාක් අපහසු වෙනවා. නොදන්න හරියට කියන්නේ හරියටම නොදන්න නෙවෙයි වැඩපලක් හරියට කරන හිතවත් නැති බාසුන් නෑලට තමයි අපි වැඩක් බාර දෙනවා නම් බාර දෙන්න ඕනේ. මොකද මම එහෙම කියන්නේ දැන් මේ බාර දුන්න බාසුන් නෑ අපේ ගෙවල් කිට්ටුවම අපි දන්න කට්ටියක් නිසා. මොකද අපේ ගේ ටයිල් කරන්න ආපු බාසුන් නෑලා නිසා ඒවයිත් ඉතින් පොඩි අඩුපාඩු තියෙනවා. ඉතින් අංග සම්පූර්ණ මිනිස්සු නෑනේ. ඒක නිසා දෙවනි පාරටත් අපි වැඩේ බාර දුන්නා. කොහොම වෙතත් මුලදී තිබ්බ උමනාව පස්සේ අඩු වුණා. ඉතින් ඔන්න දවසින් දවස වැඩේ ඇදිලා ගියා. සතියක් කිව්වට සති දෙකක්ම ඉතින් ඔන්න වැඩේ දිගට කෙරීගෙන ගියා. කොහොම හරි සතියක් දෙකක් ඉවර වෙනකොට ගෙවන්න තියෙන මුදලින් වැඩි හරියක් ගෙවලත් ඉවර වුණා.
ඉතින් මේවැ ගණන් හරියට ලියාගෙන කරගෙන කරපු නිසා එයාලට කෑම බීම වලට දුන්න වියේදම් බඩු වලට දුන්න බිල් ඔක්කොම පිළිවෙලකට මේ එකතු කරගෙන වැඩේ ඔන්න කෙරීගෙන ගියා. බාසුන්නැල පිටත් වෙලා ගියාට පස්සේ මං ගියා පොඩි දුවව ක්ලාස් එකෙන් අරගෙන එන්න. ඉතින් හොඳටම හවස් වෙලා පොඩි වැහි පොදේකුත් ගියා. අද දවසේ ඉතින් වැඩ ටිකත් එක්ක, ගෙදර වැඩත් එක්ක, ළමයින්ගේ ස්කූල් වැඩ, ක්ලාස් වැඩත් එක්ක ඔන්නෝම තමයි ගෙවිලා ඉවර වුණේ. ඉතින් ඉක්මනින්ම ඔයාලව හම්බ වෙන්න එන්නම් තවත් ලස්සන වීඩියෝ එකකින්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආයුබෝවන්.